සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔයාලට අදත් ගෙනාවා ලස්සන වීඩියෝ එකක්. ඒ තමයි රටඉඳි ගැන. රටඉඳි ගුණයි කියලා දන්නවා වුණාට රටඉඳි මෙච්චර ගුණයි කියලා ඔයාලා දන්නේ නෑ නේද? අද තමයි අපි කියලා දෙන්නේ රටඉඳි වල තියෙන ගුණය. ඉතින් මගේ channel එක subscribe කරන්න කියලාත් ඔයාලගෙන් ඉල්ලනවා. හොඳයි අපි දැන් වීඩියෝ එකට යමු. මේ රටඉඳි බහුල වශයෙන් එන්නේ මැද පෙරදිග වගේ කලාපවල. මේවල විවිධ වර්ණයන් තියෙනවා. රතු, කළු, ඒ වගේම දුඹුරු සහ දීප්තිමත් කහ වර්ණය. වෙළඳ පොලේ බහුලව දකින්න ලැබෙන මේ රටඉඳි ගෙඩියේ මේදය, ඒ වගේම කැල්සියම්, සල්ෆර්, පොටෑසියම් සහ යකඩ, පොස්ෆරස්, මැග්නීසියම්, ඒ වගේම සිංක් වන සියලුම ಖನಿජ ලවණ හා විටමින් තන්තු වලින් අන්තර්ගත වෙනවා. ඒ වගේම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ඖෂධයක් විදිහටත් මේක සැලකනවා. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ සාම්ප්‍රදායික රාමදාන් මාසය තුළ උපවාස බිඳ දැමීමට යොදාගන්නේ මෙන්න මේ පෝෂදායී රටඉඳි. ඒකට හේතුව තමයි බොහෝ වෙලාවක් කුසගින්නෙන් පසුවන නිසා ආහාර ගත්තාම ශරීර සෞඛ්‍යයට අහිතකර වෙන්න පුළුවන්. ඒ නිසා ඒ තත්ත්වයන් සමනය කරගන්න වගේම ඉක්මනට කුස පුරව ගන්නත් මේ ආහාරය වැදගත් වෙනවා. මෙන්න මේ පුංචි රටඉඳි ගෙඩියේ පිළිකා නාශක ගුණයක් තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? උදරයේ ආශ්‍රිත පිළිකා අවදානම අවම කරන බව කරලා තියෙන අධ්‍යයන වලින් පෙන්වා දීලා තියෙනවා. ඒ නිසා ආමාශය පිළිකා, ඩිම්බකෝෂ පිළිකා, වකුගඩු පිළිකා, ඒ වගේම බඩවැල් වල පිළිකා සහ අග්න්‍යාශ පිළිකා වලට ප්‍රතිකාර කිරීමට උපකාරී වන පිළිකා නාශක ගුණයක් තියෙනවා කියලා හඳුන්වා දීලා තියෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් මේ බඩ වේලීම. ඉතින් මේ රටඉඳි වල තියෙන ෆයිබර් ඔයාගේ බඩවැල් වල තියෙන අපද්‍රව්‍ය ඉවත් කරනවා. ඉතින් බඩ බර ගතිය අඩු වෙලා උදෑසනම ඔයාට টয়ලට් යෑමේ පහසුව ලබා දෙනවා මේ රටඉඳි. ඒ නිසා අමතක නොකර රටඉඳි කන්න. ඔයාගේ අක්ෂි සෞඛ්‍ය වැඩි දියුණු කරයි. රටඉඳි වල තියෙන මෙන්න මේ විටමින් A බහුලව තියෙන නිසා අක්ෂි සෞඛ්‍ය වැඩි දියුණු කරයි. ඔබේ ඇස් දුර්වලභාවයෙන් පෙළෙනවා නම්, අන්ධභාවය වැඩි වෙලා නම්, ඒ වගේම නිකන් බොඳ වෙලා වගේ පේනවා නම් ඒක විටමින් A උණතාවය නිසා වෙන්න පුළුවන්. ඒ නිසා අමතක නොකර රටඉඳි ආහාරයට ගන්න පුරුදු වෙන්න. දැන් ඔයා දියවැඩියාවට බෙහෙත් ගන්න කෙනෙක් නම් ඔයා අහයි අපිට කන්න හොඳ නැද්ද කියලා. ඉතින් මේ සීනි කන්න තියෙන ආශාව මේ රටඉඳි කෑම තුලින් ගොඩක්ම අඩු වෙනවා. කෘතිම සීනි වෙනුවට මේ වගේ ස්වභාවික පැණි රසක් ඇඟට ලබා ගැනීම නිසා කඩෙන් ගන්න කේක් වර්ග, බීම වර්ග, ඩෝනට් වර්ග මේ වගේ දේවල් වලට තියෙන ආශාව අඩු වෙනවා. ඉතින් ඒක කොච්චර හොඳ දෙයක්ද? ඒ නිසා ඔයත් මේ කෘතිම දේවල් වලට අහු වෙන්නේ නැතුව ස්වභාවිකවම තියෙන රටඉඳි කන්න පුරුදු වෙන්න. ඒවා ඔයාගේ ශරීරයට හිතකරයි. හැබැයි සීමාවකට කන්න. රටඉඳි වලින් ඔයාගේ මොළය සහ හදවත සුරකිනවා. ඉතින් මේ රටඉඳි වල තියෙන පොටෑසියම්, ඒ වගේම මැග්නීසියම් කියන ಖನಿජ ලවණ ඔබේ මතක ශක්තිය වැඩි කරනවා. ස්නායු පද්ධතිය සංසුන් කරන්න උදව් වෙනවා වගේම තමයි ඔයාගේ රුධිර නාලවල තියෙන අවහිරතා අවම කරනවා. හෘද රෝග වැළඳීමට තියෙන ඉඩකඩ අවම කරන්න මෙන්න මේ පුංචි රටඉඳි වලට පුළුවන්. ඒ නිසා අද ඉඳන්මත් රටඉඳි කන්න. ඔයාගේ සිස්ටම් එක චේන්ජ් කරනවා. ඉන්ස්ටන්ට් එනර්ජි එකක් තියෙන මේ රටඉඳි වල ග්ලූකෝස් හා ෆ්‍රැක්ටෝස් ස්වභාවික සීනි වර්ග කෙලින්ම ඔබේ ලේ වලට එකතු වෙලා මහන්සි ගතිය නැති කරනවා.
ඉතින් ඔයා හවසට තේ බොන වෙලාවට මේ රටේ ඉඳියට කිහිපයක් කාලා වතුර ටිකක් බොන්න. එතකොට කෝපි එකක් බොනවා වගේ ඔයාට ශක්තියක් ලැබෙයි. ඒ වගේම ඔයා ජිම් යන කෙනෙක් නම් ව්‍යායාම කිරීමට පෙර රටේදි ටිකක් කාලා බලන්න. වෙනදට වඩා ඔයාට ගොඩක් වෙලා සෙල්ලම් කරන්න, දුවන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ වගේ එනර්ජි එකක් තියෙනවයි කියලා දන්නවනම් අපි මොකටද තවත් මේ රටේදි නොකා ඉන්නේ? සම පිරිසිදු කර පැහැපත් කරනවා. ඉතින් මේ රටේදි වලින් සමේ පැහැ වැඩි කරනවා වගේම තමයි රටේදි වල තියෙන පැන්තමික් අම්ලය අන්තර්ගත වෙලා තියෙන නිසා ඔයාගේ සම මෘදු වගේම ශක්තිමත් කරනවා. ඒ වගේම විටමින් A මේ රටේදි වල අන්තර්ගත නිසා ඔයාගේ බ්ලැක් හෙඩ්ස් ඉවත් කරනවා. සමේ මැරුණු සෛල ඉවත් කිරීමට උපකාරී වෙනවා. ඉතින් මේ විටමින් නිසා සමේ කළු ලප ඉවත් කර සම දිදුලන පෙනුමක් ලබා දෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම හිරු එළියෙන් පිලිස්සුණු ඔයාගේ හම නැවත යථා තත්ත්වයට පත් කරන්න මේ රටේදි වලට හැකියාවක් තියෙනවා. රටේදි වල ඇති ඔක්සිකාරක මේ ඔයාගේ UV කිරණෙන් ඔයාගේ සම ආරක්ෂා කරලා දෙනවා. කුරුලෑ ඉවත් කරලා පිරිසිදු සමක් ඔයාට ලබා දෙනවා. කුරුලෑ ඉවත් වීමට අවශ්‍ය විටමින් B ප්‍රභවයන් මේ රටේදි වල තියෙන නිසා ඔයාට පුළුවන් මේ පැණිත් එක්ක කලවම් කරලා මේ රටේදි ගන්න. එතකොට ඔයාගේ කුරුලෑ ප්‍රශ්නත් නැතුව යනවා. කෙස් වර්ධනය කිරීම. මේ රටේදි වල තියෙන විටමින් C ඔයාගේ කෙස් වර්ධනය කරනවා. ඒ වගේම ශක්තිමත් කරනවා සහ දිදුලන බවකින් යුක්ත කරනවා. මේවා ආහාරයට ගන්නවා වගේම බාහිර ආලේපනයටත් සුදුසුයි. ඉතින් ඔයාට පුළුවන් රටේදියට කිහිපයක් අරගෙන රැයක් පෙඟෙන්නට තියලා බිත්තර කහ මදයක් දාලා ඒ වගේම පැණි ටිකක් දාලා අඹරලා හිස් කබලේ උඩ සිට පල්ලහ දක්වා ගන්න. ඊට පස්සේ මේක සාමාන්‍ය ජලයෙන් හොදා හරින්න ඕන. මේ ප්‍රතිකාරය මගින් ඔබේ හිස කෙස්වල ප්‍රමාණය වැඩි වී ඇති බව ඔබටම දැක බලා ගන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ රටේදී ආහාරයට ගන්න. සුවදායි නිින්දක් ලබා දීම. ගොඩක් වෙලාවට අපි වෙහෙසටපත් වෙලා මානසික ආතතියෙන් පෙළෙනවා. වර්තමානයේ විවිධ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, වැඩ කරන තැන ප්‍රශ්න මේ හැම දෙයක්ම නිසා ඇඳට ගියත් අපිට සුවදායි නිින්දක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ රටේදී ආහාරයට ගැනීම තුළින් වෙහෙසකින් තොරව ඔබට නිින්ද යාම ලැබෙනවා. නිදා ගන්න පැයකට විතර පෙර රටේදී කිහිපයක් ආහාරයට ගන්න. ඒවා ඉතින් ඔයාට වෙනදට වඩා සුවදායි නිින්දක් ලබා ගන්න මේ රටේදී කෑම තුලින් පුළුවන්. අද අපි වීඩියෝ එකකින් කතා කරේ රටේදී ගැන. ඔයා හිතුවේ නෑ නේද මෙන්න මේ පුංචිම පුංචි ගෙඩියට මෙච්චර හොඳ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඔයාලා රටේදී කන්න පුරුදු වෙන්න. මගේ වීඩියෝ එක හොඳ නම් subscribe